පස්සේ තමයි මෙන්න මේ ක්‍රොප් ටොප් එක try කරලා බලනවා. තමයි මම මෙන්න මේ denim frock එක ගන්නේ. ඒක මොකද ලස්සනයි. මේ බලන්න තමයි මේ ක්‍රොප් ටොප් එක මේක Shein එකෙන් import කරපු. Hello lamai, good morning. Welcome back to my YouTube channel. අද මම යාළුවත් එක්ක පොඩි day out එකක් ආවා. පොඩ්ඩක් shopping කරලා ඇවිදින කියලා යන්න තමයි අපි දෙන්නද ආවේ. අපි දෙන්න ඉස්සර වෙලාම අද ආවේ බස් එකේ ළමයි. අපි දෙන්න ඉස්සර වෙලාම shop එකක් බස් එකෙන් බහිද්දිම ඒ ළඟම තියෙන shop එකකට යන්න ආවා. පොඩ්ඩක් මොනවාද ගන්න තියෙන්නේ කියලා බලන්න. අපි නම් ගිහලා බලමු මොනවාද ගන්න තියෙන්නේ කියලා. හලෝ ළමයි. අද මං ඇවිල්ලා ඉන්නේ මගේ හොඳම යාළුවත් එක්ක පොඩි day out එකක්. ඉතින් අපි හිතුවා shopping කරන්න ඉස්සෙල්ලා මෙනවා කියලා. පොඩි බඩ ටිකක් ගන්නයි. හැඳුමක් දෙකක් පොඩ්ඩක් fit on කරලා බලලා set on තින් ගන්නයි. ඉතින් අපි බලමු කොහොමද දවස ගත වෙන්නේ කියලා. මම මොනවාද දවස ගන්න බඩු කියලා. අපි බලමු. මේ බලන්න ළමයි මේ crop top එක මේක Shein එකෙන් import කරපු crop top එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති. මෙච්චර ලස්සන crop tops. ඇත්තටම මේ තියෙනවද කියලා මට විශ්වාස නැහැ. මම මේවා මාර විදියට මම ඔය Shein එකේ නැන්දන් වලට dress වලට ඉන්න කෙනෙක්. ඉතින් මට මේ shopping එක හම්බුණා. ඔයාලට මේ crop top ගන්න පුළුවන්. ඇම්ප්ලිපිටිය මිරර් එකට ආපොත් තින්. ඒක ඒ තරමටම ලස්සනයි ළමයි crop top එක. බලන්න මේක ඒ වගේම අර මාර comfortable බලන්න ළමයි. මාර ලස්සනයි ළමයි. material එක මාර comfortable මාර ලස්සනයි බලන්න ළමයි. ඊට පස්සේ මම මේ crop top එක ඒකේ material එකත් හරියම comfortable ඒකත් මාර ලස්සනයි. මේක වුණේ 2790යි බලන්න ළමයි ඒක. මොකද ලස්සනයි ළමයි දැක්කන් පස්සේ ආසයි Shein එකෙන් import කරපු ළමයි. නේද? බලන්න මාර ලස්සනයි. denim frock එක ගන්නේ. ඒක මොකද ලස්සනයි ළමයි. හැබැයි මේක සුට්ටක් මට වැඩි. මම ගොඩක් චූටි නේද? ඒ නිසා වෙන්නේ නැති. මේක පොඩ්ඩක් මට වැඩි. නැත්නම් මේක මොකටම ලස්සනයි. මම ගොඩක් කොටයත් එක්ක ළමයි. ඒ නිසා පොඩ්ඩක් අර ඇඟින් වැඩි වගේ. මම මේ තදකල යට ගහලා තියෙන චුට්ටක් මේ පිටිපස්සේ හොඳට ඇඩ්ජස්ට් කළා. මට එකක් මාරම ලස්සනයි ළමයි. අපි ඒ ලිෆ්ට් එකේ යනවා ළමයි 4th floor එකට. පස්සේ සරත් චන්ද්‍රේකට දැන් නම් එපා වෙලා තියෙන්නේ ළමයි. ටොප් ඔය ඇවිදින්නේ ළමයි. ක්‍රොප් ටොප් හොයාගන්න නෑ. ඒ ක්‍රොප් ටොප් කොහොලෝ? wow මේක මම පොට්ටලා කීයද මම මේක ගන්න ගහලා නෑ මේ කැමරා මේ පොට්ට මේක විතරක් ගන්න බැරිද? ඊක මොර ලස්සනයි. මේ බලන්න මේ අල්ලපන් මේකට. මේ බලන්න මේ ස්ලාබ් ඕසම්දේ කිස් තියෙනවා. crop top තියෙනවා. ඔයාලා මේ මම ඔක්කොම නම් පෙන්නනවා ප්‍රොමෝෂන් වගේ ළමයි. එහෙම නෑ හරිද? මාත් මේ ලාතව ලස් මේ යට ගන්න එකක් තියෙන්නේ.
Oh, min arka. Family party. Eh, not a. Or mang sila gatte glass. Me suit crop top pe gatte. Eka hena gatte ne. Ek mata ti. Api me kai. Mekin bam. Me tika apil. Tiba bidiyata. Se api sarajam su thamilla gatta anduna menna meka namai. ලස්සනයි ක්‍රොප් ටොප් එක මාර ලස්සනයි තමයි මේකේ ෆිල්ටර් එක දැක්කම පස්සේ මට පේන්නේ ඊට පස්සේ තමයි මෙන්න මේ ක්‍රොප් ටොප් එක try කරලා බලනවා ඒක නම් කොහෙවත් වැඩි එහෙම නැහැ ඒක ලස්සනයි ඒකට ගවුන් එකම තියෙන්නේ මාර ලස්සනයි ඉතින් කියන්න බෑ තාම තීරණය කරේ නම් නැහැ मैं क्रॉप टॉप पे बनाने केला හැබැයි ඒක ලස්සනයි ප්‍රයිස් එක 1190 मैंने को ඔව් 1190යි මේ කලින් ෆිල්ම් කරපු එක ඒකත් 1440යි මෙන්න මේක කරන්න දැන් ටිකක් තෝරන ගමන් ඉන්නේ මෙන්න මේ ක්‍රොප් ටොප් එක වුණා ඊයස්සේ මේක මාරම ලස්සනයි මාර යුනික් ළමයි සුපිරි බලමු අපි මේක ගත්තා ඊළඟට මෙන්න මේ ක්‍රොප් ටොප් එක ඒකේ කලර්ස් තියෙයි මට නම් අවසානයේ ග්‍රීන් කලර් එක තමයි මම මේ ක්‍රොප් ටොප් එක ෆිට ඔන් කරලා බලුවා. ඒකේ ෆිට ඔන් කරලා මාර ලස්සනයි ළමයි. මේ විදිහට රෝ එකක් තියෙන්නේ. ක්‍රොප් ටොප් එකක්. ලොන්ග් ස්ලීව් එකක් ළමයි ඒක. ඒක ලස්සනයි. මේක ප්‍රයිස් එක 1790. මම දන්නේ සාමාන්‍යයෙන් ෂේන් ඉම්පෝර්ට් ඇඳුම් 3000 ගණන් 4000 ගණන් විතර වෙනවා මේක 1700 ගණන් ඒක ලස්සනයි මේ ක්‍රොප් ටොප් එක ෆිට ඔන් කරලා බලුවා ඒකත් මාර ලස්සනයි හැබැයි පොඩ්ඩක් කර ඕපන් වැඩි ඒ නිසා ඒක ඩිසයින් එක නේ මම හැබැයි ඒක මාර ලස්සනයි ඒකේ ප්‍රයිස් එකත් 1599යි අනේ ඕක ගන්නේ ඕනේ දියන් තන හරිද
හලෝ ළමයි අපි දැන් තමයි ගෙදර ආවේ. මේ මං අද ගත්ත ක්‍රොප් ටොප් එකකට ඕවර්කෝට් එකත් එක්ක මං ගත්ත අනිත් බරු ටිකත් පෙන්නන්න. ඇඳුම් ටික නම් පෙන්නන්නේ නැහැ. මං ඔයගලන්ට ෆිට ඔන් කරලා පෙන්නපු නිසා මේක පෙන්නන්න බැරි වුන නිසා තමයි මේක වීඩියෝ එකක් ගත්තේ. අයිනම් අනිත් බරු ටිකත් බලමු මොනවද මං අද අරන් තියෙන්නේ කියලා. මං අද ගිහිල්ලා අරගත්ත ෆැන්සි අයිටම්ස් තමයි මේ. මං ගත්තා බොඩි ස්ප්‍රේ එකක්. මේකේ ප්‍රයිස් එක 590යි. මේකේ පර්ෆියුම් එක පාවිච්චි කරලා තිබ්බට බොඩි ස්ප්‍රේ එක මම පාවිච්චි කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මම ඒක ගත්තා. ඊට පස්සේ හෙයා ක්ලිප් එකක් ගත්තා. මේක නම් මට ගාන මතක නෑ ළමයි. මේකේ ටැග් එකත් කඩලා මම හිතන්නේ 100කට වඩා 300 ගාන ඇලු ළමයි. මට මතක නෑ මේකේ ටැග් එක නෑ. හරිද? ඊළඟට මස්කාරා එකක් ගත්තා මිස් රෝස් එකේ. ඒක 700යි. ඊට පස්සේ ෂේඩ්ස් දෙකක් ගත්තා. මේක 990යි උනේ. මට ෂේඩ්ස් දෙකක් තියෙනවා. ඒ වුණාට රාසාවට එකක් ගත්තා තව එකක්. ඊට පස්සේ තව කියුටෙක්ස් දෙකක් ගත්තා. ඒක කෝට කලර් එක. අනිත් එක මෙන්න මේ පර්පල් ලයිට් පර්පල් කලර් එකෙන් ගත්තේ. මේක නම් කීයද කියලා මතක නැහැ. මේකේ බිල් එක තිබ්බේ නැහනේ කීයද මතක නැහැ නේද? 200 ගාණක් වගේලු මතක. මෙන්න මේ වෝටර් කලර් එක 200යි. මේක. ඊට පස්සේ ලිප් පෙන්සිල් එකක් ගත්තා ළමයි. ඒක උනේ 300යි. ඒක 300යි. ඊට පස්සේ මම ගත්තා අයිලයිනර් එකක් ළමයි. මම මාර මාසයි අයිලයිනර් වලට. අයිලයිනර් එකයි මස්කාරා එකටයි මම මාර ආසාවෙන් ඉඳී ගන්න. ඊට පස්සේ මම කොහමද එකකුත් ගත්තා. අයිලයිනර් එක උනේ 680යි අයිලයිනර් එක. මේ තියෙන්නේ අයිලයිනර් එක. මේක හරි. ඊළඟට මම ගත්ත ළමයි වොච් එකක්. මේ වොච් එක උනේ රුපියල් 1000 ගාණයි. 1000 ගාණයි හරි. මට ඒකේ ප්‍රයිස් එක මතක නෑ ළමයි. කොහමද CK බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ වොච් එක තමයි ගත්තේ. ඔයගොල්ලෝ ප්‍රයිසස් දන්නවා ඉතින් සමහර විට මට මතක නෑ ප්‍රයිසස්. මම මේ ෂොප් වලින් ගොඩාක් අයිටම්ස් ගත්තපු නිසා මට අර එකින් එක වෙන වෙනම මතක නෑ. මේක ගහලත් නෑ. කවර් එකේ ගහලා තිබ්බෙත් නෑ ළමයි. ඊට පස්සේ මම කොම්බ එකක් ගත්තා. මෙන්න මේ වගේ දැති ලොකු එකක්. එතකොට කොණ්ඩ පීරද්දි කොණ්ඩේ කැඩෙන්නේ නෑ ලා. මම මේකේ කළු පාට එක ගන්න ගියේ. මොකද මේක තියෙන ගොඩක් මම දැක තියෙන කළු පාටින්. ඒ වුණාට එතන කළු පාටක් තිබ්බ මේ පින්ක් කලර් එකක් තිබ්බ. මම ආස පින්ක් කලර් එක නිසා මම පින්ක් කලර් එකෙන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම අද ගත්ත බඩු ටික. ඇඳුම් ටික නම් මම ඔයගලන්ට පෙන්වන්නේ. මේ තියෙන්නේ මම අද ගත්ත ෆැන්සි අයිටම්ස් ටික. අද vlog එක ඉවරයි. දැන් මම ඉන්නේ යාළුවලා ගෙදර. තාම වහිනවා ළමයි හැමෙන්න. මම ඔයගලන්ට පෙන්වන්න මේ බලන්න ළමයි තාම වහිනවා. මට ගෙදර යන්න විදිහකුත් නැහැ. තාම වහින නිසා අදින් vlog එක ඉවරයි. අද vlog එක ඔයගොල්ලෝ enjoy කරා නම් ඔයගොල්ලෝ මේ වගේ vlogs වලට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව shopping vlogs, day out vlogs ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. See you bye.